ලංකාවේ ගොඩක් කට්ටිය කරන වැඩ තමයි ඒගොල්ලෝ යාගේ ෆිසිකල් බිස්නස් එක ඔන්ලයින් එකේ ප්‍රොමෝට් කරන ගොඩක් කරන වැඩ තමයි ඒක තේරුම් ගන්න අනිත් කෙනා කරන දේ කරන්න යන්න එපා. රයිට්? ඉස්සරහා රෙස්ටොරන්ට් එකේ කෙනා මේ දේ කරනවා හින්දා මම මේ දේ කරන්න ඕනේ. රයිට්? එහෙම මෙන්ටැලිටි එකක ඉන්න එපා. ඔයාගේ රෙස්ටොරන්ට් එක ඔයාගේම දෙයක්. ඒක ග්‍රෝ කරන්න ඕනේ ඔයාගේ ස්ටයිල් එකකට, ඔයාගේ සිස්ටම් එකකට. රයිට්? අනිත් කඩේ කෙනා TikTok එකේ වීඩියෝස් දාලා, Facebook එකේ ඇඩ්ස් දාලා එහෙම කරාපේ ඔයා තේරුම් ගන්න ඕනේ. මෙයා කරන දේ එයාට හරියන්නේ එයා Facebook එක විතරක් පාවිච්චි කරන නිසා නෙමෙයි. රියල් දේ ඕක. එයාට ඊට වඩා දෙයක් තියෙනවා. ඒ දේ මොකද? සේල්ස් ෆනල්. රයිට්? ඔය හැම බිස්නස් එකකටම සුපිරි සේල්ස් ෆනල් එකක් තියෙනවා. සේල්ස් ෆනල් එක කියලා කියන්නේ මොකද්ද? එක්ක වෙබ්සයිට් එකක් නැත්නම් WhatsApp group එකක් නැත්නම් WhatsApp chat එකක්. ඔය වගේ දෙයක් තමයි සේල්ස් ෆනල් එක කියලා කියන්නේ. මොකද්ද ඒකින් කරන්නේ අපි තේරුම් ගන්න දෙයක් තමයි සෝෂල් මීඩියා කියන එක. සෝෂල් මීඩියා එක අපි කරන දේ තමයි අපි සෝෂල් මීඩියා එකේ රිලේෂන්ෂිප් හදනවා. සම්බන්ධතා සෝෂල් මීඩියා එක හදනවා. හැබැයි සෝෂල් මීඩියා එකේ මොකද කරන්න බැරි සේල්ස් කරන්න බෑ. ඕඩර්ස්වත් කස්ටමර්ස්වත් අපිට ඇදලා ගන්න බෑ සෝෂල් මීඩියා එකේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න දේ තමයි අපි ගිහිල්ලා තේරුම් ගන්න ඕනේ හරිය. මට සෝෂල් මීඩියා එකේ මිනිස්සුන්ව ඇදලා ගන්න බෑ. මට සෝෂල් මීඩියා එකේ මිනිස්සුන්ට අල්ල ගන්න බෑ. මම මොකද කරන්න ඕනේ? මම සෝෂල් මීඩියා එකේ බ්‍රෑන්ඩින් සෝෂල් මීඩියා එකේ රිලේෂන්ෂිප් හදන්න. සාලවලුදම සෝෂල් මීඩියා එකේ සම්බන්ධතාව හදා ගන්න ඕනේ. සම්බන්ධතාව හදාගත්තොත් තමයි ඔයාගේ ව්‍යාපාරය ග්‍රෝ කරන්න පුළුවන්. ඒකට ඔයා තේරුම් ගන්න දේ තමයි කොහොමද මම සම්බන්ධතාව හදාගන්නේ. ඔයා සෝෂල් මීඩියා එකේ සම්බන්ධතාව හදා ගන්න සාල තේරුම් ගන්න සෝෂල් මීඩියා කියන්නේ මොකක්ද? සෝෂල් මීඩියා කියන්නේ සෝෂල් මීඩියා කියන්නේ සෝෂල් එක මොකක්ද වෙන්නේ? සමාජ දේවල් තමයි සෝෂල් මීඩියා එකේ වෙන්නේ. දෙයයන් පොලක් වගේ නැත්නම් බස් ස්ටෑන්ඩ් එක. බස් ස්ටෑන්ඩ් එකේ මොකද්ද වෙන්නේ? අපි සම්බන්ධතාවක් තියාගන්න. රයිට්? සම්බන්ධතාවක් තියාගන්න. රයිට්? එතකොට ඒ වගේ දේවල් තේරුම් ගන්න සෝෂල් මීඩියා එකේ කන්ටෙන්ට් හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම මට ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක හොඳයි. ඒක අනිවාර්යෙන් කරන්න. හැබැයි සේල්ස් කැප්චර් කරන්න තේරුම් ගන්න. සේල්ස් කැප්චර් කරන සේල්ස් ෆනල් එක තියාගන්න. රයිට්? මෙහෙන් එන අපි සෝෂල් මීඩියා එකේ ගන්න ෆලෝවර්ස් සහ ලයික්ස් ටික මේ පැත්තට සේල්ස් කරන්න. මේ පැත්තට සල්ලි කරන්න සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එක හදාගන්න සෝෂල් කොමර්ස් මාස්ටර් ක්ලාස් එකක් තියෙනවා. සෝෂල් කොමර්ස් මාස්ටර් ක්ලාස් එක කියන්නේ one-on-one consultation service එකක්. කෝස් එකක් නෙමෙයි කන්සල්ටේෂන්. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඔයාගේ ව්‍යාපාර ශාලාව ඔයාගේ ෆිසිකල් ව්‍යාපාරය ඔන්ලයින් එකේ ගෙනියන්න සම්පූර්ණ උදව්ව අපි කරනවා. ඒක වෙබ්සයිට් එක හදන්න වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා අපි ඔක්කොම ගන්නවා. ඉතින් ඒකට එකතු වෙන්න ඕන. පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ගිහිල්ලා අපිට මැසේජ් දෙන්න. අපි වට ෆ්‍රී කෝල් එකක් ගන්න. ඒ කෝල් එකෙන් අපි කතා කරනවා ඔයාගේ ව්‍යාපාරය කොහොමද අන්තර්ජාලය හරහා ග්‍රෝ කරන්න කියලා.